ඔන්න අද වීඩියෝ එකක් ගෙනාවා රසම රස කඩල රෙසිපියක්. එන්නකෝ මේක බැලුවොත් ඔයාලා හැමදාම හරිම රසයි. මේක හරිම ලේසි හදන්න. ඒ වගේම අඩු වියදමින් හදන්නත් ලේසි. එන්නකෝ අපි වීඩියෝ එක බලමු. එහෙනම් දැන් අවශ්‍ය වෙන මොනවද කියලා බලමු. කූනිස්සන් අවශ්‍ය ප්‍රමාණයට තම්බාගත් කඩල ඇට, කෑලි මිරිස් කුඩු, ලුණු තේ හැන්දක්, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට, කැබලි කරගත් වියලි මිරිස් කීපයක්. වියලි මිරිස් ටික හොඳින් සෝදා ගන්න. දැන් පොඩියට එක කපා ගන්නකෝ. සුදු ලුණු ටික ඉතාම සිහින්වත් වීඩියෝ එකේ තියෙන විදිහට කපා ගන්න ඕන. බීලුණු ටිකත් ඒ විදිහටම කපා ගන්න. කඩල ඇට ටික හොඳින් තම්බ ගන්න. දැන් තියෙන්නේ කූනිස්සෝ ටික හොඳට හොදා ගන්න. කූනිස්සන් ටික උණු වතුරෙන් දෙපාරක් තුන් පාරක් හොඳට හොදා ගන්න. තෙල් ටික රත් වෙනකන් ඉඳලා ඒකට සුදු ලුණු, කරපිංචා, බීලුණු, කූනිස්සෝ ඒ වගේම අපි කපාගත්ත වියලි මිරිස් ටික හොඳට ටෙම්පරාදු කරගන්න. අවශ්‍ය නම් අබයමත් එකතු කරගන්න පුළුවන්. දැන් කෑලි මිරිස් ටික එකතු කරගන්න. ලුණු තේ හැන්දත් එකතු කරගන්න. දැන් හොඳින් තම්බගත්ත කඩල ඇට ටිකත් එකතු කරගන්න. මේ අවස්ථාවේදී හොඳින් කලවම් කරගන්න. නැත්තම් හරිම පදමට එන්නේ නැහැ. දැන් තියෙන්නේ රස බලන්න. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.